ජන මන පුබුදන ජන හද අමතන ජන සෙත සලසන ජනරාවය ජන සෙත සලසන ජනරාවය. අයිබෝවන් සුබ දවසක් හැම දෙනාටම. අද මැයි මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. අපි අද කතා කරන්නේ ජගත් පරිසර දින සැමරුම පිළිබඳව වෙනුවෙන් අපේක්ෂාවන් පිළිබඳව ඒ සඳහා පෙළගැසෙන ආකාරය පිළිබඳව අපි කතා කරන්න අද දවස කල්පනා කළා. ඒට නිමිත්ත නිර්මාණය වෙනවා මෙවර ජගත් පරිසර දිනය ජූනි 5 වෙනිදාට යෙදෙන්නේ වෙනදා වගේම දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳවයි අපි මෙවර කතා කරන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි රටක් විදිහට ගත්තත් ලෝකයක් විදිහට ගත්තත් මෑත කාලීනව සාමාන්‍ය තිබුණු දේශගුණ කාලගුණ රටාවන් වලට වඩා වෙනස් හැඩයක් ඇති වෙලා තිබුණා. අපේ රට ගත්තත් එහෙමයි. සමහර වෙලාවට අපි පුරුදු වෙලා තිබුණා වැස්ස වැටෙන්නේ මේ කාලෙට. මේ කාලෙට තමයි අවුවපා යන්නේ. මේ කාලට ඒ නිසා අපිට ගොවිතැන් කරන්න පුළුවන් කියලා. හැබැයි අපිට සමහර වෙලාවට මේ අවසන් අවුරුදු කිහිපේ දශකයේ විතර ගත්තට පස්සේ මේ තිබුණු කාලසටහනත් සමහර වෙලාවට වෙනස් වෙලා තිබෙනවා. ඒ නිසා මේ දේශගුණය එතකම කාලගුණය වගේ තැන්වල සිදුවන වෙනස්කම් මේ වෙනස්කම් වලට මොකද වෙන්නේ? ඒවට කොහොමද අපි පුරවැසියෝ විදිහට රටක් විදිහට ලෝකයක් විදිහට මුහුණ දෙන්නේ කියන කතාව පිළිබඳව යම් ආකාරයක සාකච්ඡාවක නිරත වෙන්න අද අපි ජනරාවය වෙන් කරගන්නවා. ඒ සඳහා අපි ආරාධනා කළේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධනාංශයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය එන්.එම්.එල්. රාධිකා මහත්මියට. අයිබෝන් සුබ දවසක් ඔබතුමියට. අයිබෝන් සුබ දවසක්. රාධිකා මහත්මිය දැන් අපි සරලම තැනකින් පටන් ගත්තොත් අපි ඇයි දැන් ජගත් පරිසර දින සැමරුමක් අපි හැම අවුරුද්දකම කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේක එක දවසකට විතරක් සැමරුමක් විදිහට වෙලා එදාට විතරක් පරිසරය ගැන කල්පනා කරලා කතා කරලා ඉවර විය යුත්තක් නෙවෙයි කියලා. කොහොමවත් කමන්නේ. ඇයි මෙහෙම දවසක් අපි තියාගෙන ඉන්නේ කියන තැනින් අපි කතාව පටන් ගමුද? ගයන් මහත්තයා අපිට අපේ උපන් දිනේ වැදගත් වෙන්නේ ඇයි? ඒක විශේෂ දිනයක් නිසා. අපිට ඒකට අවධානයක් යොමු කරගන්න අවශ්‍ය නිසා අපි ඒක සමරනවා අවුරුදු පතා. ඒ වගේ 1972 ඉඳලා මේ ජගත් පරිසර දිනය කියන සංකල්පය අපිට ඉදිරිපත් වෙලා තියෙන යම්කිසි හේතුවක් මත. ඒ කියන්නේ අතීතයේ අපි කටයුතු සලකා බලපුවාම 17 වෙනි සතවර්ෂයේ මැද භාගයේ ඉඳන් 18 වෙනි 19 වෙනි සතවර්ෂවල කාර්මික විප්ලවයක් කෘෂි කාර්මික විප්ලවයක් සිද්ධ වෙච්ච නිසා පෙර පැවති පරිසරයට යම් ආකාරයක බලපෑමක් සිද්ධ වුණා. ඒ බලපෑම හඳුනාගත්තයින් පස්සේ ඒ බලපෑම් වලට ලක් වුණාට පස්සේ මානවයා ඒගොල්ලෝ මේ ලෝකේ විවිධ ජාතීන් එකතු වෙලා තීරණය කළා 1972 දී අපි මේකට සම්පූර්ණ ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු කරගන්න ඕනේ. ඒ නිසා මේකට අපි විශේෂ දිනයක් නම් කරගමු කියලා තමයි ජූනි 5 වෙනිදාට ජගත් පරිසර දිනයේ විදිහට නම් කරලා එදා ඉඳන් මේ දක්වාම සෑම වසරකම ජූනි 5 වෙනිදාට ලෝක පරිසර දිනය සමරන්නේ. ඒකට විශේෂ දිනයක් තියෙන්නේ අර මං කලින් කිව්වා වගේ සෑම දිනාගෙම අවධානය යොමු කරගනිමින් ඒ කියන්නේ සාමාන්‍ය දිනවලදී එක් එක්කෙනා පුද්ගලික මට්ටමින් හරි එහෙම නැත්නම් සාමූහික මට්ටමින් හරි වෙන වෙන ආකාරයේ පරිසර සංරක්ෂණ කටයුතු කළාට ඒ අදාළ වකවානුවට වැදගත් වන ප්‍රධාන පාරිසරික ගැටලුවක් ආමන්ත්‍රණය කරමින් ඒකට අදාළ ක්‍රියාකාරකම් වල මහ ජනතාව නිරත විය යුතු වන නිසා ඒ අයගේ සහභාගීත්වය ලබාගෙන ලෝක පරිසර දිනයේදී ඇති වෙලා තියෙන ගැටලුව සමතේකට පත් කරා ගන්නට සියලු දෙනාගේම සහභාගීත්වය ලබා ගන්නට තමයි ලෝක ප්‍රජාවක් හැටියට ඒ දිනය නම් කරලා තියෙන්නේ. කියන්නේ සෑම වසරකම විශේෂ තේමාවක් තියෙනවා. ඒ ඔස්සේ අපි කල්පනා කරන්න, වැඩ සැලසුම් කරන්න යොදා ගන්නවා කියන කතාව ඔබතුමිය කියන්නේ. විශේෂයෙන්ම පරිසරය ගැන අපි හැමදාම අවධානය තියන්න ඕනේ. හැබැයි අපි මෙහෙම දිනයක් තියෙන එක තුළ අපිට විශේෂ තේමාවක් අරගෙන, විශේෂ ප්‍රශ්නයක් අරගෙන, විශේෂ ගැටලුවක් අරගෙන ඒ ඔස්සේ කල්පනා කරන්න, කතා කරන්න හැකියාව තිබෙනවා. දැන් මේ පාර ජගත් පරිසර දිනයේ තේමාව මම යම් තරමකට කිව්වා. මේක මේ දේශගුණයත් එක්ක දේශගුණික විපර්යාසත් එක්ක ගැට ගැහෙන එකක් කියලා. මේ තේමාව පොඩ්ඩක් කියලා රාධිකා මහත්මිය අපිට කියන්නකෝ. ඇයි මේ පාර මේ වගේ තේමාවක් ජගත් පරිසර දිනයට ගේන්න කල්පනා කළේ කියන කතාවත් අපි පොඩ්ඩක් කියමු. ඔබතුමා කිව්වා වගේ දේශගුණ විපර්යාස කියන වචනේම තියෙනවා දේශගුණයේ යම් වෙනසක් ඇති වෙලා කියන අර්ථය.
එතකොට මානවයාගේ ක්‍රියාකාරීත්වයෙන් ඍජු හෝ වක්‍ර බලපෑමක් ඇති වෙලා මේ දේශගුණයේ තියෙන යම් යම් වෙනස් වීම නිසා ඇති වූ තත්ත්වයක් තමයි දේශගුණික විපර්යාස කියන්නේ. ඒ දේ මේ වන විට සෞඛ්‍යමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, කෘෂිකාර්මික වශයෙන් ගොඩාක් අංශවලට සෑහෙන බලපෑමක් ඇති කරන්නට සමත් වෙච්ච දෙයක් වෙලා තියෙනවා දේශගුණික විපර්යාස කියන එක. මට මතකයි අපි ට්‍රිපල් ප්ලැනටරි ක්‍රයිසිස් කියලා එකක් මීට ඉස්සෙල්ලා සාකච්ඡාවකදී සාකච්ඡා කළා. ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුද කියලා. දේශගුණ විපර්යාස, ජෛව විවිධත්ව හායනය සහ පරිසර දූෂණය කියන එක. මේ පරිසරයේ ගෑන් මහත්මයා අපි ඔය එක එක මාතෘකා වෙන වෙනම කතා කළාට කියමනක් තියෙනවා මේ පරිසරයේ සෑම දෙයක්ම සෑම ක්‍රියාවක්ම සෑම ක්‍රියාවකටම සම්බන්ධයි කියලා. පසට ඇති වෙන දෙයක් වායු ගෝලයට ජල ගෝලයට බලපානවා. වායු ගෝලයට ඇති වෙන යම් ආකාරයක හානියක් ජලයේ ගුණාත්මක බවට, පසේ ගුණාත්මක බවට බලපානවා. ඒ නිසා මේ ජාලාකාරව සම්බන්ධ වෙලා තියෙන මේ ත්‍රිත්ව ග්‍රහලෝක අර්බුද තුලත් දේශගුණික විපර්යාස climate change කියන එක ඉස්සරහටම දැම්මේ. ඒක බලපානවා ජෛව විවිධත්ව හායනයට. ඒ නිසා වෙනත් කටයුතු වලට බලපානවා. ඒ නිසා මේ දේශගුණ විපර්යාස කියන සංසිද්ධිය මේ වන විට ඊටාම පැහැදිලිව විද්‍යමාන වෙන්න පටන් අරන්. දැන් මේ දිනවල ලංකාවේ තත්ත්වය බලන්න. ශ්‍රී ලංකාවේ වුණත් අර ඔබතුමා කිව්ව විදිහට ඉස්සර යලකන්නේ මහකන්නේ කියලා අපි නිශ්චිතව හඳුනාගෙන හිටියට දැන් පිටිච්ච වෙලාවට වහිනා වගේ පේනවා. දැන් මේ වැහැලා රෙදි ටික ගෙට ගන්න යනකොට රෙදි ටික අරන් එනකොට ආයෙ පායනවා. ඒ වගේ දැන් මේ හරියට තදින් වැස්සට මේ ගුවන්විදුලි සංස්ථාව තියෙන හරියට වැස්ස වැටෙනකොට මුරල්ල හරිය හොඳට පායනවා වෙන්න පුළුවන්. ඒ වගේ යම් යම් සිදුවීම් සිද්ධ වෙනවා මේ දේශගුණික විපර්යාස දැන් වෙලා තියෙනවා වෙමින් පවතිනවා කියන එක පෙන්වන්න. කියන්නේ ක්‍රමවත් බව වෙනස් වෙලා තියෙනවා. ආක්‍රමවත් වෙලා තියෙනවා සියලු සාධකවල. එතකොට ඒ තුලින් මේ සමාජයේ ආර්ථිකයේ පරිසරයේ වෙනස් වීම ඇති වෙලා තියෙන නිසා සහ මෙය ඉක්මනින් ආමන්ත්‍රණය කළ යුතු ප්‍රශ්නයක්, ඉක්මනින් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් නිසා තමයි ලෝක ප්‍රජාවෙන් මෙදා ගමන urgent climate action කියලා තේමාවක් මේකට ලබා දුන්නේ. අපි අපේ රටට එනකොට ඒ දිනය සමරන්නට යොදාගෙන තියෙනවා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමට ක්‍රියාත්මක වෙමු කියන ඉතාම කාලෝචිත මාතෘකාව තමයි මෙවර පරිසර දිනයේ තේමාව හැටියට තෝරාගෙන තියෙන්නේ. පරිසර අමාත්‍යාංශයෙන් අපට දන්වලා තියෙන්නේ. ඒ තේමාව යටතේ දැන් පරිසර දිනයක් කියලා ලෝකෙට තිබුණාට පරිසර සතියක් කියලා ලංකාවේ සතියක් නම් කරලා තියෙනවා. මේ මාසේ 30 වෙනිදා ඉඳන් මැයි 30 ඉඳන් ජූනි මාසේ 5 වෙනිදා වෙනකම් පරිසර සතියක්. ඒ විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් ජූනි මාසේ පරිසර මාසෙ කියලා ඊට අදාළව විවිධ ක්‍රියාකාරකම් කරනවා. ඒ කියන්නේ ගෝලීය මට්ටමින් වගේම දේශීය මට්ටමනොත් අපේ රටේ වගේම වෙනත් විවිධ රටවල් වලත් දේශගුණික විපර්යාස මැඩ පවත්වන්නට එහෙම නැත්නම් වළක්වන්නට එහෙම නැත්නම් ඒ සඳහා අනුහුරු වන්නට වැදගත් වෙන ක්‍රියාකාරකම් රාශියක් සිදු කරමින් පවතිනවා. සහ අපි ලෝක තත්ත්වය අරගෙන බලනකොට ඒ කරන ලද ක්‍රියාකාරකම් වල පෙර සූදානම් වල යහපත් ප්‍රතිඵල ලබාගෙන සමහර රටවල් ඒ තුලින් දේශගුණ විපර්යාස වලින් දැනෙන බලපෑම අවම කරගන්නටත් කටයුතු කරලා තියෙනවා. හොඳයි, අද අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම දේශගුණික විපර්යාස වලට අපි රටක් විදිහට ලෝකයක් විදිහට කඩිනම් ඉක්මන් විසඳුම් හොයන්න ඕනේ, ප්‍රතිචාර දැක්වීම කරන්න ඕනේ. ඒ පිළිබඳ කතාවකට අපි එන්නේ. නිමිත්ත නිර්මාණය වෙන්නේ ජගත් පරිසර දිනය නිමිත්තෙන්, ජගත් පරිසර දින සතිය නිමිත්තෙන් අපේ කතාවට සහභාගී වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධනාංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ආචාර්ය NML රාධිකා මහත්මිය. දැන් ඔබතුමිය යම් තරමකට කිව්වා අපිට දේශගුණික විපර්යාසකම අපි පුංචි දේවල් සරල දේවල් ටිකක් අපි කිව්වා වැස්ස මෙතනට වැටෙන්න පුළුවන් තව තැනක නෑ. හැබැයි අපි ඊට වඩා විශාල දැනෙන දේශගුණික විපර්යාස ප්‍රමාණයක් සිදුවෙමින් පවතිනවා ලංකාව තුළ ගත්තත් ලෝකයේ තුළ ගත්තත්. අපි කොහොමද මේ දේශගුණික විපර්යාස අපි හඳුනාගන්නේ? අපි දේශගුණික විපර්යාස හඳුනා ගැනීමේදී අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ විපර්යාස නිසා සිද්ධ වෙච්ච බලපෑම. ඒ බලපෑම කොහොමද මේක වුනේ කියනකොට තමයි මෙන්න මේ දේශගුණික විපර්යාස හේතුවෙන් තමයි අපිට මේක වෙලා තියෙන්නේ කියලා. විපර්යාසයක් වෙලා කියලා දැනෙන්නේ වැඩි වුණාට පස්සේ. ඔව්. ඇත්තටම දේශීය ගුණික විපර්යාස වල ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන මේ ගෝලීය උණුසුම් වීමනේ, හරිතාගාර ආචරණයේ වැඩි වීමනේ. සාමාන්‍යයෙන් මේ පරිසරයේ හරිතාගාර ආචරණය කියන එකක් තියෙනවා. ඒක තිබිය යුතුයි. නමුත් මම අර කිව්ව මේ 17 වෙනි 18 වෙනි 19 වෙනි සතවර්ෂවල කාර්මික කෘෂිකාර්මික විප්ලව වලින් සිදුවෙච්ච ක්‍රියාකාරකම් විශේෂයෙන්ම පරිසරයට හරිතාගාර වායු වැඩිපුර එකතු වීම නිසා හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීගෙන ආපු නිසා ගෝලීය උණුසුම් වීම වැඩි වුණා.
ඒ තත්ත්වයන් මත මේ පෘථුවිය මතු පිට උෂ්ණත්වය වැඩි වුණා. ඒක අපිට දැනෙනවා. ඒත් එක්කම ග්ලැසියර දිය වෙලා මුහුදු මට්ටම පොඩ්ඩක් ඉහළ යන්න පටන් ගන්නවා. එහෙම ඉහළ ගියාම මේ උසින් අඩු ප්‍රමාණයේ තියෙන පහත් හරියේ තියෙන මේ යම් ප්‍රදේශ ජලෙන් මුහුදු ජලෙන් යට වෙන්න පුළුවන්. වර්ෂාපතන රටාව වෙනස් වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. එහෙම වෙනස් වුනහම මේක කෙලිම කෘෂි කර්මයට බලපානවා. මොකද යල කන්නේට මහා කන්නේට මැද කන්නේට වගා කරනවා කියලා හිතන් ඉන්න ඒ විදිහට හිතලා සැලසුම් කරලා අපි කටයුතු සංවිධානය කරගත්තොත් මේ දේශගුණික විපර්යාස ඒ වෙනුවෙන් බලපානවා. ඒත් එක්කම වියලි කලාප අපේ තියෙනවානේ වියලි ප්‍රදේශ. ඒ වගේ ඒවා තව දුරටත් වියලි බවෙන් වැඩි වෙලා ඒ වගේ තියෙන දැන් පසේ තියෙන ජලයත් වාෂ්ප වෙලා කියලා පසේ ආම්ලිකතාවය තව වැඩි වෙනවා. ඒ වගේ වෙනවා. ඊට පස්සේ වැසි ඇතිවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙච්ච නිසා ගම් වතුර ඇති වෙනවා. දැන් අර පායලා එකපාරට වහිනවා. ඒ වහපුවම ගම් වතුර ගලන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අපි හිතමු මේකට අපි පොඩ්ඩක් සම්බන්ධ කරමු වනාන්තර හායනයත්. මිනිස්සු මේ ගස් කපපුවාම එහෙම ඔය පස්සංශු අතර තියෙන ශක්තිමත් බවත් අඩු වෙනවානේ. එතකොට ඉහළ කඳු ප්‍රදේශවල තියෙන ගස් කපපුවාම විශේෂයෙන්ම වැඩි වර්ෂාවක් වෙනකොට පස්තට්ටුව ගලාගෙන ඇවිල්ලා ජලාශ වලට එකතු වෙලා ගම් වතුර ඇති වෙලා ඒක ඍජු ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්, වක්‍ර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. මේ දේශගුණ විපර්යාස තමයි ඒකට මූලිකව හේතු වෙලා තියෙන්නේ අර විශාල වැස්ස ප්‍රමාණයක් ලැබෙන්න. එතකොට ඒ හේතුව අනුව දැන් මිනිස්සු වෙනා මොකද්ද මේකට හේතුව? එතකොට මුල හොයන් යනකොට අපිට තේරෙනවා මේම දේශගුණ විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහේ කතන්දර කියන්නේ අධික වර්ෂාව, අධික නියඟ එහෙම ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ සුළං පද්ධති හා සාගර දියවැල් කෙරෙහි බලපෑම් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ දේශගුණික විපර්යාස හේතුවෙන් බලපෑමට ලක්වන ශේෂ්ත්‍ර අපි ගත්තාම විශේෂයෙන් කෘෂි කර්මාන්තය, මානව සෞඛ්‍ය, ජෛව සම්පත ඒ කියන්නේ ශාක සහ සත්තු, ඊට පස්සේ ජල සම්පත, සාගර හා වෙරළ කලාප වගේම මානව ජනාවාස සහ යටිතල පහසුකම් කියන මෙන්න මේ සියල්ලම මේ දේශගුණික විපර්යාසවල බලපෑමට ලක් වෙනවා. අපි එකින් එක ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි, මේ ජගත් පරිසර දිනයේ නිමිත්තෙන් අපි දේශගුණික විපර්යාස පිළිබඳව විපර්යාස වලට හේතු මොනවද යන්න පිළිබඳව කතා කරමින් හිටියේ. මම හිතන්නේ අපි ඉස්සරහට යන්න කලින් අර ඔබතුමියක වගේ එකින්ක පොඩ්ඩක් පැහැදිලි කරගෙන හිටියා නම් අපි වහගෙන ඉන්න අයටත් යම් තරමකට මේක පැහැදිලි වෙන්න. අපි පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරගමු ඔබතුමිය කියව කතාව. හරි. අපි ඉස්සෙල්ලාම කෘෂි කර්මාන්තය සැලකමු. මොකද අපිගේ ප්‍රධාන අවශ්‍යතාවයක් නේ අපේ ආහාර. එතකොට ඒ හා සම්බන්ධ ආර්ථිකයේ ප්‍රධාන කොටසක්. මොකද ස්ථිරසාර බව, ස්ථිරසාර සංවර්ධනය කතා කරනකොට අපි පරිසරය ගැන විතරක් නෙමෙයි ආර්ථිකය සහ සමාජය කියන ප්‍රධාන කරුණු දෙක ගැන සලකා බලනවා. එතෙන්දී ආර්ථිකයට වගේම අපේ සංවර්ධනයටත් බලපෑමක් ඇති කරන්න පුළුවන් කෘෂි කර්මාන්තයේදී මෙන්න මේ විදිහට බලපානවා දේශගුණ විපර්යාස. යල මහ කාල සීමාවන් වලදී වර්ෂාව ලැබීමේ රටාව වෙනස් වීම මම කලින් කිව්වා වගේ. ඒත් එක්ක මේ දේශගුණික විපර්යාසත් එක්ක නොයෙක් රෝගකාරක පලිබෝධකයෝ වෙනවා. ඒතකොට පලිබෝධ වදුරු වැඩි වෙනවා. ඒ තිරුණුත් අස්වැන්න අඩු වෙනවා. සමහර ශාකවල අකලට පළ හට ගන්නවා. පළ හට ගන්න කාලෙ නෙමෙයි වෙනත් කාලවලට පළ හට ගන්නවා. තව සමහර ශාකවල පළ හැට ගැනීම අඩු මට්ටමකටපත් වෙනවා. දැන් උදාහරණයකට විශාල වර්ෂාවක් එහෙම වැස්සහම සමහර මේ ගස්වල මල් පොහොට්ටු එතකොට ඒ වගේ පළ හැට ගන්න ඉස්සලා සියල්ල වැටිලා යන්න පුළුවන්. ඊට පස්සේ මුහුදු ජල මට්ටම ඉහළ යාම නිසා වෙරළාසන්න කෘෂි ඉඩම් වල වගා කළ නොහැකි තත්ත්වයටපත් වෙනවා. මොකද ලවණ ජලය ඒ තුලට එන නිසා. නියඟ තත්ත්ව නිසා පස්සේ ආම්ලිකතාවයේ ඉහළ ගිහිල්ලා ඒ තුලින් ඉඩම් වගාවන්ට නුසුදුසු වෙනවා. ඒ සියල්ල මත ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආර්ථිකයට බලපානවා. ආහාර අඩුවෙන් ලැබෙනවා නම් ඒවැ මිල වැඩි වෙනවා. ඒක චක්‍රයක්. ඊට පස්සේ කෘෂි අස්වනු අඩුවීම හා කෘෂි කර්මාන්තයේ අදාළ ආර්ථිකයේ පහළ යාමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ කෘෂි කර්මාන්තය මම කියවනේ සෑම දෙයක්ම එකිනෙකට සම්බන්ධයි කියලා. ඒක අපි මානව සෞඛ්‍යයට සම්බන්ධ කරලා බලමු. ගම් වතුර නියඟ නායෑම් හා අකුණු ගැසීම් වගේ ස්වභාවික ආපදාවන් හේතුවෙන් සිදුවන අනතුරු අපි දන්නවා මනුස්ස ජීවිතනේ නේද? හා ජීවිත හානි වල ප්‍රමාණය ඉහළ යනවා. එතෙන්දී අපි පවුලක් හැටියට ගත්තොත් අපි හිතමු ඒ පවුලට ආදායම ලබලා දෙන කෙනා නම් නැති වෙන්නේ එහෙම නැත්නම් ලෙඩ රෝග අතුරු වෙන්නේ ඒ පවුලේ ආර්ථිකයට එක්ක ලොකු බලපෑමක් ඇති කරනවා. ඒතකොට සමාජීය වශයෙන් ඒක ලොකු ගැටලුවක් වෙනවා. දැන් උදාහරණයකට අපිට පහුගිය අවුරුද්දේ අත්දකින්න ලැබුණු ඒ සුළුකුරාටුවෙන් ඇතිවෙච්ච තත්ත්වය ඒ ගම් වතුරෙන් යට වෙලා ගිය තත්ත්වයන් මත නායම් වලින් සිදු යම් හානි තත්ත්වයන් මත පවුල් වලට සිදුවෙච්ච දේපල ජීවිත හානි බලපුවාම
ඔය කියන්නේ මේ අපේ රට ගත්තාම මේ අපේ රටේ ඉන්න මහ ජනතාව අතරින් කොටසක්. එතකොට ඒ කොටස් වලින් සමහර පවුල් වල සමහරක් අය ඉතුරු වෙනවා. සමහර අය නැති වෙලා යනවා. ඒ නැති වෙච්ච අය ඒ පවුලට තියෙන දායකත්වයත් එතනින්ම අයින් වෙනවානේ. එතකොට බලන්න මේ රටේ ඵලදායීතාවයට ඒ පවුලේ සුරක්ෂිතතාවයට කොච්චර බලපෑමක් ඇති වෙනවද කියලා වක්‍ර ප්‍රතිඵල හැටියට අපිට දක්වන්න පුළුවන්. රෝගවාහකයන් මගින් පැතිරෙන රෝග උදාහරණයකට ඩෙන්ගු මැලේරියා වගේ බෝවෙන රෝගවල ඉහළ යෑමක් දකින්න ලැබෙනවා. අධික උණුසුමට හෝ සීතලට නිරාවරණය වෙලා තියෙන නිරාවරණය වීමක් සිදුවීම තුළින් වායු දූෂණය හේතුවෙන් හෘද රෝග තත්ත්වයන් වැඩි වෙනවා. අධික උණුසුමත් හරිය නැහැ, අධික සීතලත් හරිය නැහැ. තියෙන්න ඕන මට්ටමක් තියෙනවානේ. දේශගුණ විපර්යාසත් එක්ක ඒක වෙනස් වෙනවා. ඒ තුලින් මානව සෞඛ්‍යයට බලපෑමක් ඇති වෙනවා. ආහාර හා පෝෂණ මට්ටම පහළ යාම තුලින් මන්ද පෝෂණය වගේ තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඒක ලොකුවට බලපානවා. පෝෂණ ඌනතාශ්‍රිත රෝගී තත්ත්වයන් ඉහළ යනවා. මිනිස්සෙක්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ඉහළ යන මේ සෞඛ්‍ය මට්ටම පහළ බහිනවා කියන්නේ ලොකු දෙයක්. ඒ කියන්නේ සලකා බලන්න ඕනේ දෙයක්. මොකද ආරෝග්‍ය පරමාලාභා කියලා කියන්නේ ඒ නිරෝගීමත් බව නැත්නම් අපිට සතුටක් ලැබෙන්නේ නැහැ. අපිට රාජකාරියක් කරගෙන මුදල් උපයන්න ලැබෙන්නේ නැහැ. ආර්ථිකයත් බිඳ වැටෙනවා. ඒ නිසා සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිවීම ඒ රටේ සුබ සාධනයට ආර්ථිකයට යහපැවැත්මට සියල්ලටම වැදගත් වෙනවා. මේවා එතකොට එකිනෙකට සම්බන්ධයි. ඊට පස්සේ පරිභෝජනයේ සුදුසු ජලය අඩුවීම තුලින් වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයන් වැඩිවීම, අධික උණුසුම් තත්ත්වයන් නිසා ඇතිවන පානීය ජල හිඟය හේතුවෙන් විජලන තත්ත්වයන්ට පත්වීම අන්න ඒ වගේ ප්‍රවණතාවයන් දකින්නට ලැබෙනවා. ෂණික ආපදා තත්ත්වවලදී ජීවිත හානි ඇති වූ තැන්වල පවුල්වල සමාජිකයන් මානසික ආබාධවලට ලක් වෙනවා. ඒ කියන්නේ ડિප්‍රෙෂන් වගේ තියෙනවානේ. පවුලේ එක්කෙනෙක් හිටපු ගමන් නැති වුණා මේ අද හොඳට ඉඳලා හෙට ගම් වතුරට යට ගහගෙන ගියොත් හෙට කන්දකට යට වුණොත් ලොකු දෙයක් මනසට දැනෙනවා, ලොකු වේදනාවක්. ඒ තුලින් විශේෂයෙන්ම කුඩා දරුවන්ට ඒක ලොකුට දැනෙන්න පුළුවන්. ඒ ළමයන්ගේ අනාගතයටත් ඒක බලපානවා. ඊට පස්සේ ශ්වසන ආශ්‍රිත රෝගී තත්ත්වයන්ගේ ඉහළ යාමකුත් දකින්න ලැබෙනවා මේ දේශගුණ විපර්යාසවල හේතුවෙන්. ජෛව විවිධත්වය අපි කතා කළොත් මම කිව්වා ට්‍රිපල් ප්ලැනටරි ක්‍රයිසිස් වල ජෛව විවිධත්වය හායනේ සඳහන් වෙලා තියෙනවා කියලා. දැන් අපි බලමු මේ ගෝලීය උණුසුම වීම තුළ දේශගුණ විපර්යාස ඇති වෙලා කොහොමද ජෛව විවිධත්වයට බලපාන්නේ කියලා. පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම නිසා සමහර ශාක හා සත්ත්ව විශේෂයෙන් සදහටම මේ පෘථිවියෙන් තුරන්ලා යන්න පුළුවන්. සමහර විට ඒ තුරන් වෙන්නේ බරපතල රෝගයකට තිබිච්ච එකම බෙහෙත වෙන්න පුළුවන්. ඒතකොට ඒක සෞඛ්‍යයටත් බලපානවා. ඊට පස්සේ ආයෙ කියන්න පුළුවන් ඇතැම් ශාකවල අකලට පළහැට ගැනීම නිසා සමහර ශාකවල පළහැට ගැනීම අඩුවීමක් සිදු වෙන නිසා ඒ පළදාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ විරූපී එහෙම නැත්නම් ආක්‍රමණශීලී ශාක හා සත්ත්ව විශේෂ ව්‍යාප්ත වෙලා හානිකර කෘමි විශේෂ වර්ධනය වෙන්න පුළුවන්. සමුද්‍රීය කොරල් පර අපේ රට ආරක්ෂා කරන්න වැදගත් වෙනවා වෙරළ ඛාදනයේ වළක්වන්න. මෙන්න මේ කොරල් පර විරංජනයට ලක් වෙලා ඒ ආශ්‍රිත ජෛව විවිධත්වයට හානි සිදු වෙනවා. විශේෂයෙන්ම ගයන් මහත්මයා කොරල් පර කියලා කියන්නේ නිවර්තන වර්ෂා වැසි වනාන්තරයකට සමාන මට්ටමෙම ලොකු ජෛව විවිධත්වයක් තියෙන පරිසර පද්ධතියක්. එතනට මේකෙන් බලපෑමක් ඇති වෙනවා. අපි ජල සම්පත සලකපුවාම භූගත ජල මූලාශ්‍ර සිඳී යාම, ජලයේ ලවණතාවයේ වැඩිවීම, ජලයේ ඇල්ගී වර්ධනය වීම, ඊට පස්සේ ඒක සුපෝෂීකරණයට දායක වෙනවා. ජලයේ ගුණත්වයේ පහළ යාම කියන්නේ පානීය ජලය. ප්‍රධාන දෙවෙනි ප්‍රධාන අවශ්‍යතාවය පානීය ජලය කියන්නේ. ඒතර ඒකටත් බලපෑමක් ඇති වෙනවා. අපි පරිසර පද්ධතිය අනුව බලපුවාම සාගර හා වෙරළ කලාප සමුද්‍ර කොරල් පර විනාශ වීම, කොරල් ආශ්‍රිත මත්ස්‍ය සම්පත වඳ වීමට ලක් වීම, ඒ කියන්නේ දීවර කර්මාන්තයට අනිත් පැත්තෙන් බලපානවා. දීවර හා සංචාර කර්මාන්තයේ බිඳ වැටීමේ තර්ජනයට ලක් වීම, ඒත් එක්ක මේ හා සම්බන්ධිත පවුල් ඒගොල්ලන්ට බලපෑමක් ඇති වෙන පවුල් වල ආර්ථිකයේ සුබ සාධනයට මුහුදු ජලයේ ආම්ලිකතාවයේ ඉහළ යාම දක්වන්නට පුළුවන්. ඔය මම පැහැදිලි කරේ මම කලින් සඳහන් කළ විවිධ ශේෂ්ත්‍රවලට කොහොමද දේශගුණික විපර්යාස බලපාන්නේ කියලා. හැබැයි ඔය සියල්ල එකක් එකිනෙකට සම්බන්ධ වෙලා ඇති වෙන බලපෑම සමහර විට මම මේ විස්තර කරනකට වඩා බොහොම බරපතල දෙයක් වෙන්න පුළුවන්. දැන් මේ සමහර වෙලාවට අපි පරිසරය ගැන කොයිතරම්නම් හිතනවද කියන ප්‍රශ්නය තියෙන්නේ. අපි ඇත්තටම අපිට හොඳ පරිසර පද්ධතියක් තියෙනවා රටක් විදියට ගත්තොත්. ගහකොළ ඒත් එකම ඇලදොල ගංගා ඒත් එකම පිරිසුදු ඔක්සිජන් තියෙනවා අපිට රටේ ගොඩක් තැන්වල තාමත්. එහෙම තියෙද්දිත් අපි පරිසරයත් එක්ක ගනුදෙනු අපි කොයිතරම්නම් හොඳට කරනවද කියලා. ඔබතුමිය මට මේ කොරල් පර කියද්දි මතක් වුණේ. දැන් මාලදිවයිනේ වගේ රටවල ඒ අය තවදුරටත් මේ කොරල් පර වගා කරනවා. ඒ අය විශේෂයෙන්ම කොරල් පර තියෙන විතරක් නෙවෙයි ඒක විදේශීය සංචාරකයන්ට පෙන්නන. ඒ අය දෛනිකව සතිපතා ඒ කොරල් ගෙනියලා මුහුදේ වගා කරමින් මේ කොරල් පර පද්ධතිය රැක ගැනීම සඳහා ක්‍රියා කරනවා. ඒ අයට මහ ලොකු දේවල් නෑ රටේ.
හැබැයි අපි තියෙන දේවල් ටික පරිස්සම් කරගන්න. ඒ වගේ රටවල් අපේ ආසන්න අපිට වඩා පස්සෙන් හිටිය රටවල් අපිට වඩා පරිසර පද්ධතිය රැකීම වගේ තැන්වලදී ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හැබැයි ගයන් මහත්මයා දැන් අපේ රටේ විද්‍යාඥයෙක් කණ්ඩායමක් එකතු කරගෙන කොරල් වගා කරන්න පටන් අරන් තියෙනවා. ඒක ලොකු ප්‍රවණතාවයක්. හරි හොඳ ප්‍රවණතාවයක් ඒක. ඒක ලෝකෙ ගොඩක් රටවල් වල වෙනවා. අපිත් ඒ ප්‍රවේශය ගත්තා නම් මේක තමයි වඩා වැදගත්. දැන් මම අර ඔබතුමිය කියතනින් මම එන්නේ වෙන තැනකට දැන්. අපි ඔය කියන විපර්යාස කියන තැනකට දේශගුණ හරි කාලගුණ හරි මොකක් හරි විපර්යාසයන් කියන දේ සමහරලාවට මේ ඒකට මේ අපි කියන විදිහට මානව හේතු මානවය විසින් කරන දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. මේ ස්වභාවයෙන් සිද්ධ වෙන දේවල් වගේම මානවයාගේ බලපෑමෙන්. අපි කොහොමද මානවයා? ඒ කියන්නේ අපි මොකක් ක්‍රෝතින්ද මේ විපර්යාස වෙලා තියෙන්නේ? අපි කොතනද වරද්දාගෙන තියෙන්නේ කියන තැන කතාව කියමුද? ඊටාම හොඳ ප්‍රශ්නයක් ගයන් මහත්මයා. ඒ ප්‍රශ්නට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා පරිසරයේ තියෙන ප්‍රධාන නීතියක් මම ආයෙ මතක් කරන්නම්. මම ඉස්සෙල්ලා සෑම දෙයකම සම්බන්ධයි කියන දේ. අනිත් දේ තමයි environment is dynamic කියලා වාක්‍යයක් තියෙනවා. පරිසරය ගතිකයි වෙනස් වෙනවා. අපි මේ වැඩසටහන පටන් ගත්ත වෙලාවෙ තිබිච්ච පරිසරය වඩා පොඩ්ඩක් හරි වෙනස් පරිසරයක් තමයි දැන් තියෙන්නේ. ඒ වගේ පරිසරය නිරතුරුව වෙනස් වෙන නිසා මේ විපර්යාසය කියන එක පරිසරයට බලපාන්නේ කොහොමද කියලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර වෙනස් වීම් දරා ගන්න පුළුවන්. සමහර වෙනස් වීම් දරා ගන්න බෑ. ඇයි කන්දක් කඩාගෙන නාය යන්නේ? ඒ ගස් කපලා මුල් වලින් තියෙන ශක්තිමත් බව නැති කරාම ඒ ඇති වෙච්ච වෙනසට දක්වන ප්‍රතිචාරයක් හැටියටනේ කන්ද කඩාගෙන ඇවිල්ලා ඒ ස්ථාවර වෙන්න බලන්නේ. අන්නේ ක්‍රියාදාමයේ තුල තමයි මිනිස්සු බලපෑමට ලක් වෙන්නේ. එතකොට මම මේ කිව්ව උදාහරණයෙන් ගන්න. මිනිස්සු යම් ආකාරයක විද්‍යාත්මක දැනීමක් ඇතිව කටයුතු කරනවා නම් විශේෂයෙන්ම බෑවුම් ප්‍රදේශවල ඉවක් බවක් නැතුව මේ ගස්වැල් කපලා පරිසර බලපෑම් ඇගීමක් සිදු කරන්නේ නැතුව සංවර්ධන ව්‍යාපෘති සිදු කළොත් එහෙම නැත්නම් අපේ ගෙවල් වල පොළොවට උරා ගන්න ජලයේ ටික යන්නේ නැති වෙන විදිහටම මේ ෆ්ලෝ ටයිල්ස් දාලා බිම ඔක්කොම වතුර කිඳා බහින්න තියෙන ස්ථාන අවහිර කළොත් පාරවල් ඔක්කොම කොන්ක්‍රීට් කරාගෙන ගියොත් වතුර ටික බහැලා යන්න තැනක් නැතුව එතකොට කොහොමද අහසින් වැටෙන වතුර ටික පොළොවට කිඳාගෙන ගිහිල්ලා දැන් ගහක් ගත ගහෙත් මුලට වැටෙන වතුර ටික කියන්නේ ගහේ දැල්ලට වැටෙන වතුර කොහොමද මුලට යන්නේ? දළු වලින් අතු වලින් බේරිලා කඳ දිගේ මුල් දිගේ ගිහිල්ලානේ පසට යන්නේ. නමුත් ඒක ඊටාම සෙමින් සිද්ධ වෙන බොහොම ලස්සන ක්‍රියාවලියක්. පොළොවට උරා ගන්න පුළුවන් වෙන විදිහටයි මේ දේ සිද්ධ වෙන්නේ ගහක් තියෙන නිසා. නමුත් ඔය ගහ අයින් කළොත් අර වැහි බින්දුව ලොකු ගුරුත්වාකර්ෂණ තරණයකින් වැටෙන්නේ. එකපාරට ඔය විදිහේ වැස්ස කඩාගෙන වැටුනහම ඒක පසට දරා ගන්න බෑ. ඉතින් ආය යනවා. පොළොවට උරාගෙන භූගත ජල මට්ටමට එකතු වෙන එක ප්‍රශ්නයක් වෙනවා. නමුත් අර විදිහේ මානව ක්‍රියාකාරකම හොඳ පැත්තට ගන්න පුළුවන් රුක් රෝපණය කරලා පැල නඩත්තු කරලා වනාන්තර සංරක්ෂණය කරන එකෙන් මේ දේශගුණ විපර්යාස අඩු කරන දායක වෙනවා වගේම තමයි අර විදිහට ගස් කපලා පස් කපලා පරිසරය විනාශ කරන එක ඒක දේශගුණ විපර්යාස වැඩි වෙන්න බලපානවා. අනිත් එක තමයි මේ කාබන් දහනය. මේ හරිතාගාර වායු වල කාබන් ඩයොක්සයිඩ් ප්‍රධාන හරිතාගාර වායුවක්නේ. මේ ෆොසිල් ෆුවල් මේ ෆොසිල ඉන්ධන දහනය කරන එකෙන් පරිසරයට ওই විදිහේ වායු වර්ග පිට වෙනවා. මෙච්චර නවීන තාක්ෂණයක් තියෙද්දි ලෝකෙ මෙහෙම දෙයක් හඳුන්වලා දීලා තියෙදි පුනර්ජනනීය බලශක්තියට යන්න. ඒ ගියාම මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මේකයි. අපිට කොච්චර දෙයක් ඉතුරු වෙනවද ආර්ථික වශයෙන් ඉතුරු වෙනවද? අනාගත පරම්පරාවටත් අපිට ෆොසිල් ඉන්ධන ඉතුරු කරන්න පුළුවන් නේද? අපි මේකෙන් දිගින් දිගටම ෆොසිල් ඉන්ධන භාවිතා කරන්න ගියාම ඒක තිරසර වෙන්නේ නැහැ. මොකද අපි භාවිතා කරන වේගෙට ඒක හැදෙන්නේ නැහැ, නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පුනර්ජනනීය නොවන බලශක්තියක් හැටියට තමයි අපි අඳුරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි විද්‍යාවේදීන් මේ හොයාගෙන මේකට සොලියුෂන් එකක් විසඳුමක් හොයාගෙන යනකොට සූර්ය බල ශක්තිය ඊට පස්සේ මුහුදු රළේ ශක්තිය සුළඟේ බල ශක්තිය ඒවා මේ පුනර්ජනනීය බල ශක්තිය හැටියට හොයාගෙන තියෙන්නේ. මෑතකදී මම සංචාරයක් සිදු කළා දකුණු කොරියාවේ. ඒ තැන්වල මොන විදිහටද විද්‍යාව හා තාක්ෂණය පාවිච්චි කරන්න කියලා ඒක විතාම හොඳට පැහැදිලිව අපිට පැහැදිලි කරලා දුන්නා. රටක ප්‍රතිපත්ති සැලසුම අනුව ඒකෙදි මම ඇතුළත් කළා තියෙනවා පුනර්ජනනීය බල ශක්තියේ තියෙන තැන. සූර්ය පැරළ කොච්චරනම් ඒ රටේ තියෙනවද? අපිට වගේ මේ හොඳට හිරු එළිය එහෙම දකින්න එහෙම දෙයක් නැහැ. අපිට කොච්චර හිරු එළිය ලැබෙනවද? අපිට ඒක කොච්චර භාවිතා කරන්න පුළුවන් දෙයක්ද? එතකොට ඒ රටවල ඒ ලැබෙන ටික හරිය අරගෙන මහා පරිමාණයෙන් සූර්ය බල ශක්තිය පාවිච්චි කරලා ගෙවල් වලත් ඒක අඳුනලා අපේ තඳුනලා දීලා තියෙනවා. නමුත් මිනිස්සු ඒකට අනුගත වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ඒත් ඒකම ඒවා නියම විදිහට කළමනාකරණය සිදු කිරීම සිද්ධ වෙනවා. අපි අපේ දිරණ කුණුත් එක්ක අපිට ලොකු ගැටලුවක් තියෙනවා. පාරවල් වල කුණු
ගොඩක් වෙලාට එකතු වෙලා කුණු සම්බන්ධ කසල් කළමනාකරණයට අදාළ ලොකු ගැටලුවක් අපිට තියෙනවා. නමුත් ඒ රටවල කොච්චර භාණ්ඩ පරිභෝජනයේ ඉහළින් තිබුණත් කසල කියන එක ඒගොල්ලෝ සම්පතක් කරගෙන ඒගොල්ලෝ කසල වලින් මීතේන් හදනවා. මීතේන් හදලා ඒක විශේෂයෙන්ම අපි පොඩි ක්ෂේත්‍ර අධ්‍යයනයක් කළා හොන්චියොන් කියන ගම්මානේ. ඒ ගම්මානේ හදන කසල මේ දිරණ කසල වලින් සත්ව ගොවි පොළවල් වලින් එන අපද්‍රව්‍ය වලින් ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා මීතේන්. ඒත් එකම පොහොර ගොවියන්ට බෙදා දෙනවා. ඒ වගේ ඒ හා සම්බන්ධිත ඒ ගමක් ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විලේජ් එකක් හදලා ඒක නිකන් ලොකු වෙන මේකකයක් හැටියට යනවා. ඒ වගේ එක ගණාවක් කොරියාවේ දින. ඉතින් අපිටත් ඒ දේ කරන්න පුළුවන්. එහෙම වෙන කුඩා ගම්මාන අපිත් තියෙනවා. යම් සුළුෙන් තියෙන්නේ. මං හිතන්නේ යන්නේ ඒ වගේ ක්‍රියාකාර. අපි හිතනවා අද අපි පොලිතින් ටික පාර දානකොට මේක කොහොමද බලපාන්නේ කියන එක. ඒ ප්‍රශ්නේ මිදෙන්නේ ඒ මොහොතේ එක කළාට ඒ වගේ හැමතැනකම සිද්ධ වුණොත් මොකද වෙන්නේ? ඒ නිසා ඒ වගේ අපි නොදන්න ක්‍රියාවල් අපිට ස්විච් එකක් ඕෆ් කරන්න නැත්නම් අනවශ්‍ය විදිහට තියෙන එතකොට ජලය අපි අපතේ හරිනවා නම් එතකොට ඒ වගේ වෙලාවල දැන් ජලය අපිට කොහොමද දෙන්නේ නිෂ්පාදනය වෙන මූලතැනට ගිහිල්ලා බලුවොත් කොහොමද එතන ඒක ලැබෙන්නේ? පිරිවැය කොච්චර යනවද? ඒ නිසා අපි කරන මානවයාගේ ක්‍රියාකාරකම් ඍජුව හෝ වක්‍රව ගස් කැපීම ඍජුව බලපාන්නත් පුළුවන් වක්‍රව බලපාන්නත් පුළුවන්. කසල දහනය කරන එක එලිමහනේ දහනය කරන එක පරිසරයට විෂ වායු පිට කරන්න පුළුවන්. ඒ අපි හිතමු කුණු ගොඩ ගහලා තියනවා කියලා ගොඩාක් දිරණ කුණු. එතනින් මීතේන් පිට වෙන්න පුළුවන් නිර්වායු ශෝෂණය සිද්ධ වෙලා අර කුණු ගොඩ මැද්දේ ඉන්න සුද්ධ ජීවිනි. මීතේන්නේ පිට වෙන්නේ. ඒකත් හරිතාගාර වායුව පිට වෙන්න මීතේන් කියන්නේ හරිතාගාර වායුවක්. ඒක වායු වලට නිදහස් වෙන්න බලපානවා. අපි ඔය අහක දාන්නේ සම්පත්නේ. ඒක ලොකුවටම අපිට තේරුණා මේ මීතේන් ටික මේ කසල ටික කොයිතරම්නම් ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක්ද කියලා. ගොඩක් රටවල අපේ රටෙත් සමහර තැන්වල waste to wealth ඒ කියන්නේ අපද්‍රව්‍ය අමුද්‍රව්‍යයක් අගයක් එකතු කරන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නැත්නම් ආයෙ කියනවා trash to cash කියලා. trash to treasure කියලා. මේ අපද්‍රව්‍ය අගයක් එකතු කරලා ගන්න පුළුවන් ස්වයං රැකියාව ඇති කරන්න පුළුවන් ආර්ථිකය සංවර්ධනය පුළුවන් පරිසරය රකින්න පුළුවන්. මුදල් කරන්න පුළුවන්. තිරසර බවට එතනින්ම තියෙනනේ උදාහරණේ ආර්ථිකය සමාජය සහ පරිසරය. තුනටම යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද හඳුන්වා දීලා ආයෙ මතක් කරලා ඒකට යොමු කරවන්න තමයි මෙදා පරිසර දිනේ එක දිනවලට වෙන වෙනම මාතෘකා දීලා මේ දිනේ මේ අර්ථය සමරන්න කියලා කියලා. අපි කතා කරමු. ඔරලෝසුව වේගෙන් කැරකෙනවා. අපි පරිසරයට කරන හානිය ඊට වඩා වේගවත් කියලා ලෝකේ කියන්නේ. ඔරලෝසුව නවත්තන්න බෑ. හැබැයි පරිසරයට කරන හානිය අපිට නවත්ත ගන්න පුළුවන්. අපි වේලාව බලලිමු. වේලාව ඔබ වෙත ගෙන එන්නේ අපේ වගාවත් පසත් පෝෂණය කරන්න අපේ පොළොවෙන්ම ගත්ත පොස්පරස් කැල්සියම් සහ සල්ෆර් අඩංගු දේශීය පළමු මඩ පොහොර ලංකෙන් මඩ රාජා අපේ පොළොවෙන් අපේ පොළොවට 11 විනාඩි 32යි දැන් ඉරක් උදා වෙන හැම දවසක් පැතුම් සැබෑවන සුබ දවසක් රට පුරා ජය එදන හොඳ දවසක් අද කෝටිපති වැසි වසින දවසක් කෝටි භාගින් අරගෙන ජයමල්ලක් දිනපතාම පිරිනමන අද කෝටිපති සමග හැම දවසක්ම සුබ දවසක්.
පිය කරුය කඳු කරය සොබනා දිය කඳුරු සුනිල හැලි හැලෙනා පිය කරුය කඳු කරය සොබනා පරිසරය සිරිසරය සුවබරය පැහැසරය පරිසරය සිරිසරය සුවබරය පැහැසරය හෙල් පවන මල් සුවඳ හමනා පරිසරයේ සෙනෙහසම ගෙනෙනා හෙල් පවන මල් සුවඳ හමනා පරිසරයේ සෙනෙහසම ගෙනෙනා දිවිදෙවන හද සුසුම හෝ පරිසරයේ ලද උපත හෝ පරිසරය සිරිසරය සුවබරය පෙසරය හෙල් පවන මල් සුවඳ හමනා පරිසරයේ සෙනෙහසම ගෙනෙනා පවනි මල් සුවඳ හමනා පරිසරයේ සෙනෙහසම ගෙනෙනා කම්හලක දුම් වලලු නැගිනා කම් කටුළු පුර දොරට වදිනා විදු නැනින මැඩ සියලු බාධා රැක ගනිමු පරිසරය සැමදා විදු නැනින මැඩ සියලු බාධා රැක ගනිමු පරිසරය සැමදා හොඳයි අද අපි ජගත් පරිසර දිනයත් සමගාමී කරගෙන ජූනි 5 වෙනිදාට යෙදෙන අපි කතා කරන්නේ දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඒ සඳහා අපි මොනවද කරන්න කියන කතාව පිළිබඳවයි කතා කරමින් සිටින්නේ. අද අපේ කතාවට සහභාගී වන්නේ සහකාර අධ්‍යක්ෂ පරිසර ප්‍රවර්ධනාංශයේ ආචාර්ය NML රාධිකා මහත්මිය. දැන් අපි කතා කරමින් හිටියේ මානවයා එහෙම නැත්නම් මේ පුරවැසියෝ අපි මේ කරන පරිසරයට කරන බලපෑම් එක්ක මොනවද මේ දේශගුණික විපර්යාසවලට වෙලා තියෙන්නේ කියන කතාව. හැබැයි අපිට පුළුවන් මේක වෙනස් කරගන්න දෙයක් කරන්න. ඔබතුමීලා වගේ මධ්‍යම පරිසර අධිකාරියට, පරිසර අමාත්‍යාංශයට, සිවිල් සහ ප්‍රජා සංවිධාන වලට මේ රටේ පුරවැසියන්ට මේක වෙනස් කරන්න පුළුවන්. මොකක්ද ඒ සඳහා තියෙන වැඩපිළිවෙල ඔබතුමීලා සතුව? ඒක සම්බන්ධයෙන් කතා කරන එක ඉතාම වැදගත්. මම මේ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජනාධිපති කාර්යාලයෙන් අප වෙත යොමු කරලා තියෙන මේ චක්‍රලේඛයට පරිසර චක්‍රලේඛය අනුවම කතා කරන්න. ඒකේ සඳහන් වෙනවා ජාතික පරිසර සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික අංශ, වැවිලි සමාගම් හා වතු ශේෂ්ත්‍ර, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධානවල මූලිකත්වයෙන් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පරිසර සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. මේ පහත කරුණු කියලා සඳහන් කරලා මම මේ ඉදිරියේදී කියන්න හදන කරුණු වලින් අර ඔබතුමා කිව්වා වගේ පරිසරයට අපෙන් යම්කිසි බලපෑමක් වෙලා තියෙනා නම් ඒ බලපෑම අඩු කරන්න එක හේතුවක් වෙනවා. සහ අනාගතයේදී වෙන්න තියෙන යම් ආකාරයේ අහිතකර බලපෑමක් නවත්තන්නත් මේ ක්‍රියාකාරකම් හේතු වෙනවා. ස්ථිරසාර සංවර්ධනය පිළිබඳ මූල ධර්මවල අංකයකට තියෙන ප්‍රිකෝෂනරි ප්‍රින්සිපල්. පූර්ව ආරක්ෂාව පිළිබඳ මූල ධර්මය. ඔක මහජන සෞඛ්‍යදී අපි හඳුන්වනවා මේ වෛද්‍ය විද්‍යාවදී හඳුන්වනවා prevention is better than cure කියලා. අන්න ඒ වගේ යමක් වෙන්නේ ඉස්සලා වළක්ව ගන්නත් මේක වැදගත් වෙනවා. ඒත් එක්කම මේ ක්‍රියාකාරකම් තුලින්
මිනිස්සුන්ට මේ පරිසරය ගැන ලොකු හැඟීමක් ඇති වෙනවා. මේ නිකන් යන ක්‍රියාකාරකමක් නෙමේ සාමූහික වගකීමක් තුළින් කණ්ඩායමක් හැටියට. ටීම් කියන අකුරු 4 ගත්තාම TEAM කිව්වහම together everyone achieves more. තනි තනියම කරන වැඩ කරනවා වගේ මෙතන කණ්ඩායම් හැටියට කරන සිවිල් සංවිධාන රාජනමන සංවිධාන ඒ වගේ කරන වැඩ තුලනුත් මේ කණ්ඩායම් වල එක් කණ්ඩායම් මොන විදිහද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැනගෙන අනිත් කණ්ඩායමුත් ඒ සඳහා පොළඹවාගෙන මහජන සහභාගීත්වයෙන් මේකට ගන්න පුළුවන්. විශේෂයෙන්ම පාසල් ළමයි කියලා කියන්නේ එයාලගේ මේ දැනුම කුසලතා ආකල්ප වර්ධනය වීමත් උඩින් ඉදිරියට අනාගතයට දායද කරන්න හදන પરම්පරාවක්. ඒ අය තුලත් මේ වගේ ක්‍රියාකාරකම් තුලින් පරිසරය පිළිබඳ ලොකු ගෞරවයක් ඇති වෙනවා. අපි දැන් බලමු මොනවාද ක්‍රියාකාරකම් කියලා. දේශවිනික විපර්යාස පිළිබඳව සියලු පාර්ශව දැනුම්වත් කිරීමට කටයුතු කිරීම. එතෙන්දී මධ්‍යම පරිසර අධිකාරියත් පරිසර අමාත්‍යාංශයත් පරිසර සම්බන්ධ වෙනත් ආයතනත් විවිධ කණ්ඩායම් පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් කර්මාන්තකරුවන් ප්‍රජාවේ යම් කණ්ඩායම් ඒ කණ්ඩායම් වලින් ලැබෙන ආරාධනා අනුව අපි ගිහිල්ලා ඒ අයව දැනුම්වත් කිරීම සිදු කරනවා විශේෂයෙන්ම මෙදාගමන තියෙන මාතෘකාවට අදාළව සහ ඊට පාර්ශවික වශයෙන් නොයෙක් බලපෑම් ඇති කරන්න පුළුවන් මාතෘකා සම්බන්ධයෙන් අපි කතා කරනවා. ජල පෝෂක රක්ෂිත ප්‍රදේශ ගංගා ඉවුරු තෙත්බිම් ප්‍රදේශ වැනි පරිසර සංවේදී භූමි හඳුනා ගැනීම හා ඒවා සංරක්ෂණය සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. විශේෂයෙන්ම දැන් අපි පුනරුත්ථාපනය කළ යුතු ප්‍රදේශයක් තියෙන නැවත ගොඩනැගිය යුතු ප්‍රදේශයක් තියෙන පසුගිය වර්ෂයේ සිදුවෙච්ච ඛේදවාචකයේ අනුව ඒ වගේ ඒ ගැනත් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතයේදී ඒවා සුදු නොවන මට්ටමටම මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනි කියන එක නවීන විද්‍යාත්මක දැනුම උපයෝගී කරගෙන අපේ පැරණන්ගේ තියෙන ඒ සම්ප්‍රදායික දැනුම උපයෝගී කරගෙන අපි කොහොමද යන්නේ කියන එක එයාලට කියලා දෙනවා. හානියටපත් භූමි පුනරුත්ථාපනය, පාංශු සංරක්ෂණය හා තිරසර ඉඩම් කළමනාකරණය සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. එතනින් රුක් රෝපණය කියන්නේ අංක 1 වැඩසටහනක්. පාංශු සංරක්ෂණ වැටි ස්ථාපිත කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන ශාක වැටි නිර්මාණය කිරීම, වෙනත් ඊට අදාළ තාක්ෂණික ක්‍රියාවලින් තුලින් මොනවද කරන්න පුළුවන් කියලා හඳුනගෙන අපි හිතමු පාසල් ළමයෙකුට තියෙන්න පුළුවන් හොඳ අදහසක් මේ ප්‍රදේශීය පරිසර සංරක්ෂණය කරන්න මෙහෙම දෙයක් තිබුණොත් හොඳයි කියලා. අර ඒ වගේ පරණ දේ වගේම අලුත් දේත් අරගෙන හොඳ දේ තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කිරීම. දැන් ඔබතුමා කොරල් පාර සඳහන් කරා. ඒතර කොරල් පාර ආශ්‍රිතව අපිට පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මුහුදු වෙරළේ කසල රැඳිලා තියෙනවා නම් ඒ කසල එකතු කරලා අයින් කරන එක වගේම දැන් ඒවා හේදිගෙන ගිහලා අර කොරල් පාර වල රැඳුනහම ඒකත් ලොකුවට බලපානවා. ඒ ජෛව විවිධත්වයේ තියෙන ලස්සන ටුවරිසම් වලටත් බලපානවා. ලස්සන පරිසරයක් ආව ලස්සන වුණාම ඒත් එක්කම ඒ ආශ්‍රිත හෝටල් තියෙනවා නම් ඒ හෝටල් හිමියන්ව එතකොට වෙරළේ විනෝද වෙන මිනිස්සුන් අපිට දැනුම්වත් කිරීම සිදු පුළුවන් නේද? ඒ සම්බන්ධ පරිසර පද්ධති මම එකක් කිව්වේ. තෙත් බිමක් ගත්තාම ඒකටවත් එහෙම කරන්න පුළුවන්. ඒ වගේ විශේෂයෙන් පරිසර සංවේදී ප්‍රදේශ, කැලෑ ආශ්‍රිත ප්‍රදේශ එහෙම අපිට මේ ඒව සංරක්ෂණය කරන්න දැනුම්වත් කිරීම විතරක් නෙමෙයි. ක්‍රියාකාරීව ඒකට සහභාගී වෙලා ඒකට අවශ්‍ය රෝපණයන් කසල කළමනාකරණය කිරීම වගේ ඒවා කරන්න පුළුවන්. රාජ්‍ය ආයතන පුනර්ජනනීය බලශක්ති භාවිතයට නැඹුරු වීමට කටයුතු කිරීම. දැන් මම අර ඉස්සෙල්ලක උදාහරණෙත් එක්ක මේක කොච්චර යනවාද කියලා බලන්න. එතකොට අපි දැනට පාවිච්චි කරන බලශක්තිය එන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා හඳුනගෙන ඊට අමතරව අපිට දැන් පුළුවන් අපේ රටේ සමහර ගෙවල් වල කරනාගේ සූර්ය පැනල භාවිතා කරලා මේ දේ කරන්න. මේවා මේ ප්‍රවර්ධනය කරන්න තමයි මධ්‍යම පරිසර අධිකාරිය පරිසර ප්‍රවර්ධන ඒකකයෙන් ජනාධිපති පරිසර සම්මාන ප්‍රදානෝත්සවයේ හරිත සම්මාන ප්‍රදානෝත්සවයේදී මේ පුනර්ජනනීය බලශක්තිය භාවිතා කරලා කරන තියෙන යම් ආයතන ඇගීමකට ලක් කරන්නේ. ආයතනය තුළ බලශක්ති භාවිතය අවම කිරීමට පියවර ගැනීම. ගොඩක් අයට ගොඩක් දේ යෝජනා කරන්න පුළුවන්. ඒ යෝජනාවලට අනුගත වෙලා කටයුතු කරනවාද කියන එක පසුවිපරමක් කිරීමත් අනිවාර්යයි. හුඟක් වෙලාවට පටන් අරගෙන සතියක් දෙකක් වෙලා පස්සේ නැති වෙන එක නෙවෙන්නේ. ෆීඩ්බැක් එකක් වෙන්නේ නැහැ. ඒක පොඩ්ඩක් ටිකක් අමතක වෙලා යන ගතියක් තියෙනා නේද අපේ අයට. නමුත් එහෙම නෙමෙයි. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. හැමතිස්සෙම අපි දැන් මෙන්න මේකයි අපි ෆලෝ කරන ක්‍රියාවලිය කියන එක ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඒක අපිට හොඳට වෙනස තේරෙනවා වෙනත් රටවල කට්ටියත් එක්ක කටයුතු කරාම ඇත්තටම ඒ අර රටේ නීතිය නම් ඒ නීතිය තමයි හැමෝම පිළිපදින්නේ. ඒගොල්ලන්ට කියලා තියෙනවා මේක මෙහෙම කරන්න කියලා ඒක තමයි ඒගොල්ලෝ හැමෝම කරන්නේ. ඒ නිසා රටක ප්‍රතිපත්ති සැලසුම් තිබුණට ඒ සැලසුම් අඳුනලා දුන්නාට මහ ජනතාවට ඒව ඉදිරියට ගෙන යාමේ වගකීම ඒක හරියට කරන්න පුළුවන් ඉන්නේ මහ ජනතාව ඒකට ඇත්තටම ක්‍රියාකාරීව සහභාගීත්වය දෙනවා නම් ඒක හරි වැදගත් වෙනවා. දිවයිනේ පුරා
පළාත් පාලන ආයතන හා ඒ යටතේ පාලනය වන ආයතනවල බලශක්ති කාර්යක්ෂම භාවිතය පිළිබඳ දැනුවත් කිරීම. කාර්යාල ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක සෑම අවස්ථාවකදීම හරිත නිෂ්පාදන, ඒ කියන්නේ පරිසර සහතිකලත් හරිත ලේබල් කරන ලද භාණ්ඩ මිලදී ගන්න ප්‍රමුඛතාවය දක්වන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔය මේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද භාණ්ඩ වලින් හදන මාර්තංගල තියෙනවා. ඒ වගේ අපිට හරිතකරණය යටතේ අපි ස්ටෑන්ඩර්ඩයිසේෂන් එකක් යනවානේ. ඒවා තියෙනවා නම් ඒවට මුල් තැන දෙන්න කියන එක තමයි කියන්නේ. කඩදාසි භාවිතය අඩු කර ඒ වෙනුවට විද්‍යුත් හෝ ඩිජිටල් මාධ්‍ය භාවිතා කිරීමට කටයුතු කිරීම. ඒක නම් දැන් ගොඩක් දුරට කෙරෙනවා. ඉස්සර ලිපි මගින් යවපු පණිවිඩ දැන් ගොඩක් වෙලාවට WhatsApp වලින් එහෙම නැත්නම් ඊමේල් වලින් ඒ වගේ පණිවිඩ යවනවා. දිවයින පුරා දැන් ඒකේ වක්‍ර භාවිතයක් ගත්තොත් දැන් එහෙම කරාම කඩදාසි භාවිතය අඩු වෙනවා කියලා කියන්නේ ඒත් එක්කම කඩදාසි නිෂ්පාදනය කරන්න යන ගහක් පරිසරයට ඉතුරු වෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. දිවයින පුරා පළාත් පාලන ආයතනවල මූලිකත්වයෙන් පළාත් පාලන බල ප්‍රදේශය තුළ පරිසරය පවිත්‍ර කිරීම, ඉවත දමන ලද ප්ලාස්ටික් පොලිතින් එකතු කිරීම, කසල වර්ගීකරණය හා කසල කළමනාකරණය සඳහා වැඩසටහන ක්‍රියාත්මක කර පවත්වාගෙන යාමත් මෙහිදී සඳහන් වෙනවා. නිවසේදී, කාර්යාලයේදී සහ පහසලේදී ඉවත දමන ලද ප්ලාස්ටික් එකතු කර ඒවා කසල එකතු කිරීමේ මධ්‍යස්ථානවලට යොමු කිරීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක කිරීම. ඇත්තෙම මේ ලොකු වටිනාකමක් තියෙන දෙයක් තමයි ඔය පාරවල් වල කාණු අස්සේ හිර වෙලා මේ පරිසරයට වද දෙන්න මිනිසුන්ට ප්‍රශ්නයක් ඇති කරලා තියෙන්නේ. පිට රටවල වලට මේක ප්‍රශ්නයක් වෙලා නැත්තේ මේගොල්ලෝ මේ අපද්‍රව්‍ය වලට අගයක් එකතු කරලා අමුද්‍රව්‍යයක් හැටියට භාවිතා කිරීම නිසා. ඒ නිසා ඒවට අවධානය යොමු කරන්න ඕනේ. තම ආයතන පරිශ්‍රයක් තුළ පවත්වනු ලබන රැස්වීම් වැඩමුළු සඳහා ප්ලාස්ටික් ජල බෝතල් භාවිතා අවම කිරීමට පියවර ගැනීම. ගාක් ආයතන දැන් මේ ක්‍රමයට ගිහිල්ලා තිනවා. අපි වැඩසටහනකට ගියත් අපිට පොලිතින් මේ ප්ලාස්ටික් බෝතලයක වතුර දෙන එක දැන් නවත්තලා තිනවා. මොකද අපිත් පුරුදු වෙලා තිනවා මේ වගේ වීදුරු බෝතලයක් අරගෙන යන තැනකට. ඒ කියන්නේ අපි ආදර්ශයෙන්ම අපි අවවාද කර කර ඉන්නවට වැඩිය අපි ආදර්ශයෙන් මේක මහජන ඕනේ මේකයි හරි විදිය කියලා. තම වෙරළ තීරයේ තුරු ආවරණය වැඩි කිරීමට හා කඩුලාන සංරක්ෂණයට ක්‍රියාමාර්ග ගැනීම. කඩුලාන කියන්නේ විශේෂිත පරිසර පද්ධතියක්. ටුවරිසම් වලට හරි වැදගත් හොඳ විදේශීය ආකර්ෂණයක් තියෙන. ඒ වගේ හුඟක් සත්තු ඒගොල්ලන්ගේ අභිජනන මධ්‍යස්ථානයේ හැටියට කඩුලාන පාවිච්චි කරනවා. අපූර්ව පරිසර පද්ධතියක්. අධ්‍යයනය කරලා ඒක රැක ගන්න ඕන පරිසර පද්ධතියක්. ඒ නිසා ඒක ගැන කියන්න ඕනේ. අපි මහජනතාවට දැනුම්වත් කරලා ඒක මේ ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ. පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. මෙතනදී ඔබතුමා මේ කරන්නේ ඊට අදාළ දෙයක්. මම කරන්නේ ඊට අදාළ දෙයක්. මේක එක මාධ්‍යයක් විතරයි. මේ සංනිවේදන කටයුත්තේදී මේ නිවේදනයේ යහපත් වෙන නම් සංනිවේදනයක් වෙන්න නම් එතෙන්දී අපිට අපේ පරණ ඒ කියන්නේ අතීතයේදී පාවිච්චි කරපු සම්ප්‍රදායික සංනිවේදන ක්‍රම වගේම වර්තමානයේදී පාවිච්චි කරන නව සංනිවේදන ක්‍රමයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් සමාජ මාධ්‍ය හරි ජනප්‍රියයි. ඒවා තුල AI දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ළමයින්ට මේ පණිවිඩයක් කියපුවාම අපි ඒගොල්ලන්ගේ මොකක් හරි තිබ්බනම් මේ අනුව මේ දේ කර අපි චිත්‍ර තරඟ තියෙනවා, රචනා තරඟ තියෙනවා, කවි තරඟ තියෙනවා. ඒ වගේ මේ AI භාවිතා කරලා මේකට මේ හොඳ පරිසර පණිවිඩයක් දෙන්න හදන්න කිව්වහම ක්ලිප් එකක් ඒගොල්ලෝ හදනවා. අන්න ඒ වගේ අර යුගයේ අවශ්‍යතාවය අනුව බලලත් පොඩ්ඩක් කටයුතු කරාට කමන්නේ හොඳ දෙයකට නම්. පරිසර සංනිවේදනය කියන එක හොඳ දෙයක් නේ. ඒකට එහෙම පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක රූපවාහිනිය, ගුවන් විදුලිය, මුද්‍රිත මාධ්‍යයේ සියල්ලම ආශ්‍රිතව කරන දැනුවත් කිරීම සහ නාට්‍ය පාගමන් ඒවත් මේකට අදාළ වෙනවා. පරිසර සංරක්ෂණයට අදාළ නීති පිළිබඳ දැනුවත් වීම. විශේෂයෙන්ම නීති පිළිබඳ දැනුවත් වීම ඉතාම අවශ්‍යයි. දැන් අපේ රටේ නීතියක් තියෙනවානේ. එලිමහනේ පොලිතින් ප්ලාස්ටික් පිළිසීම තහනම් කියලා. සිද්ධ වෙනවානේ. ඒ නිසා මේ නීති පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕන විතරක් නෙමෙයි දුට්ටු තැන ඒ සඳහා දඬුවම් කරන්න ඕනේ. එතකොට තමයි ඒක දැනෙන්නේ මිනිස්සුන්ට. නීතිය තියෙනවා හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මිනිස්සු ඒකට අනුගත වෙලා ඒකට ගරු කරන්න ඕනේ. ඔන්න ඔය කරුණ තමයි මේ ගයන් මහත්මයා මේ පරිසර මාසයේ පරිසර සතිය තුළ අවධානය යොමු කරන්න යන්නේ. අපි මේ අන්තිම විනාඩි 4ක කාලේ ඉන්නේ ආචාර්ය රාධිකා මහත්මිය. දැන් අපි ගත්තොත් පරිසර දින තේමාවත් එක්ක පරිසර දින සතියක් තියෙනවා. ඒතර මේ පරිසර දින තේමාවත් එක්ක මේ පාර අපේ වැඩේ කොහොමද? ඒ කියන්නේ මේ දේශගුණ විපර්යාස පරිසර දින සමරුමත් එක්ක තේමාවත් එක්ක එකට ගැට ගහගෙන අපි මෙතනින් ගොඩ එන්න එහෙම නැත්නම් පියවරක් ඉස්සරහට එන්න මොකක්ද අපි කරන්න කියන කතාව කිමු මේ අවසන් විනාඩි 4 අරගෙන. පියවරක් ඉස්සරහට එන්න නම් අපි තව පියවර ගොඩක් ඉදිරියට තියන්න ඕනේ. මේක මේ පරිසර සතියකට සීමා කළා හරියන්නේ නැහැ.
අපි ඉස්සරහට යන්න ඕනේ. දැන් මේක දින 5ක් දීලා තියෙනවා අපිට. මේ සමාවෙන්න දින මේ පරිසර සතිය තුල දින 7 දීලා තිනවා. මැයි 30 වෙනිදා ආකල්ප ප්‍රවර්ධනය තුලින් පරිසර සංරක්ෂණය සඳහා දායකත්ව දිනය. 31 වෙනිදා පරිසර පවිත්‍රතාවය පිළිබඳ දැනුම සහ ආකල්ප ප්‍රවර්ධන දිනය. පළවෙනිදා ජූනි 1 වෙනිදා දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම අවම කිරීමට ප්‍රවර්ධන දිනය. ජූනි 2 ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය. ජූනි 3 ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනය. ජූනි 4 වෙරළ කලාප වෛත්‍ර කිරීමේ දිනය. ජූනි 5 රුක් රෝපණය හා ජගත් පරිසර දින සැමරුම. දැන් මේ සතියේ දින 7 තුල අපි මේ කරපු ඒ ක්‍රියාදාමයන් ඒ දින 7ට සීමා නොකර මේ දේ දිගටම කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ හැමදාම මේකටම යොමු වෙන්න කියනවා නෙමෙයි. ඒක අපේ ජීවිතේ පුරුද්දක් කරගත්තාම මේක ඉස්සරහට කරන්න ලේසි. දැන් අපි උදේට නැගිටලා මූණකට හොදලා පිරිසිදු වෙනවානේ. ඒක පුරුද්දන්නේ කවුරුත් කියන්නේ නැහැනේ. ඒක හොඳ පුරුද්දක්. ඒ වගේ මේ පැලයක් හිටවල රැක බලා ගන්න එක අනවශ්‍ය විදුලි පහනක් නිවා දමන එක කසල හරියට નિયમિત තැන් වලට දාලා નિયમિત බින් එකට දිරන නොදිරන කියලා වෙන් කළා දාන එක ඒක පුරුද්දක් කරගන්න ඕනේ. දැන් අර මං කිව්ව ඉස්සෙල්ලා මං මේ දකුණු කොරියාවේ දැක්ක වෙනසට එක හේතුවක් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. මේ මිනිස්සු ඒකට අනුගත වෙලා ඉන්නේ. කවුරුත් කියන්න කවුරුත් නීතියක් ක්‍රියාත්මක කරන්න එතන නැහැ. ඒගොල්ලෝ ඒකට අනිවාර්යෙන් හැඩ ගැහිලා තියෙන්නේ. අන්න ඒ වගේ අපි මේ චර්යාත්මක වෙනස කාවද්ද ගන්න ඕනේ අපිට. ඉබේම මේක සිදුවෙන මට්ටමටම. ඒ නිසා කවුරුත් කිව්වටවත් මේක මේම කළ යුතුයි කියලා නීතියක් තිබුණාටවත් ඒ හැම දෙයකින්ම ඉගෙන ගන්න පාඩම් ඉදිරියට අරගෙන යනට ඒක අපේ ජීවිතේ කොටසක් කරගෙන පරිසර හිතකාමී බව තමන්ගේ ජීවිතේට පුරුදු කරගෙන ඒ තුලින් ඉදිරියට ගියොත් අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. අපිට දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් තව විනාඩි 2ක් විතර තියෙන නිසා කොහොමද අපි මේකත් අරගෙන දැන් මෙවර ලෝක පරිසර දින වැඩසටහන සංවිධානය කරද්දී අපි ඉලක්කගත තැනක් තියෙනවානේ ලෝකයක් විදිහට අපි යන්න. ඒ ඉලක්කය අපි අවසානයේ කොතනද? දැන් මේකේ ලෝකයක් හැටියට දකින්න urgent climate action නේ. urgent කියන්නේ මොකක්ද? ඉක්මන්. ඊතා ඉක්මන්. ඒ නිසා මේක අද කරනවා අද බෑ හෙට ඒක අද නෙවෙයි හෙට කියලා එහෙම නෙමෙයි. දැන් මේ පරිසර සතියක් මේකට දාලා තියෙන විශේෂ අවධානයක් ගන්න. මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. එහෙම නැත්නම් මේ සතිය කළේලා අනිත් සතිය කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. ඒ නිසා මේ ඊළඟ සතියට වඩා වේගෙන් කරන්න ඕනේ. ඒක අර පටන් ගත්තු දේ මොනිටර් ඒක හරියට පවත්වාගෙන යන්න පසුවිපරමක් සිදු කරාගෙන ඉදිරියට කරගෙන ක්‍රියාත්මක කරාගෙන යන්න කියන එක තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. අර්ජන්ට් කියලා කියන්නේ මේක කල් දාන්න එපා. කල් දාන්න ප්‍රශ්නේ උග්‍ර වෙනවා වැඩි. ඇති වෙන සමාජයට පරිසරයට ආර්ථිකයට ඇති වෙන බලපෑම වැඩි. ඒ නිසා රටක් හැටියට ලෝකයක් හැටියට මේක හොඳ ආරම්භයක් කරගන්න. මොකද මේ වෙලාවේ අපිට පැහැදිලි චක්‍රලේඛයක් අපි අතරපත් වෙලා තියෙනවා රාජ්‍ය නිලධාරීන් හැටියට. රාජ්‍ය නිලධාරීන් උනත් මේ චක්‍රලේඛයේ මේ සතියේ මේ මාසේ විතරක් නෙමෙයි මින් ඉදිරියට කරගෙන යනකොට තමන් කරන්නේ රාජකාරිය තුලින් තමන්ට මොකක්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්. ඒ සියලු දේ කරන්න තමන්ගේ දැනුම කුසලතාවේ සහ ආකල්ප වගේම අනිත් අයගේ දැනුමත් වර්ධනය කරන්න කුසලතාවය වර්ධනය කරගෙන ආකල්ප වර්ධනය කරගෙන අපි හොඳ මිනිස්සු ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ ඉතාම හොඳ මිනිස්සු පිරිසක් ඉන්න ඉතාම හොඳ රටවැසියන් කණ්ඩායමක් ඉන්න රටක්. අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා හැදි නම තිබෙන රටනේ. ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කිව්ව රටනේ. ඉතින් අපිට ආයේ ඒ தත්ත්වයට යන්න අපි අපේ තියෙන මේ තියෙන සම්පත දැන් තියෙන හොඳ තවත් වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි. අපි හැටියට හිතලා පුද්ගලයෙක් හැටියට ක්‍රියාත්මක වෙලා කණ්ඩායමක් හැටියට ඉස්සරහට ගිහිල්ලා රටක් හැටියට ජයග්‍රහණය කළොත් එදාට තමයි අපිට පුළුවන් වෙන්නේ සාර්ථකත්වය ළඟා කරගන්න. හොඳයි මෙච්චර කල් අපි එතනට අඩිය තිබ්බේ නැත්නම් අඩිය තියන්න මේ පරිසර සතිය හරිය අපි ප්‍රවේශයක් බවට පත් කරගමු. අපි එතනින් පටන් ගමු. අපිට පටන් ගන්න තැනක් නම් හොයා හිටිය අපි එතනින් පටන් ගමු. අපි උත්සාහ කරමු අපිට වඩා හොඳ රටක් අපි අනාගත පරම්පරාවට නිර්මාණය කළ දෙන්න උරුම කරලා දෙන්න. අද අපේ කතාවට සහභාගී වුණේ මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ආචාර්ය NML රාධිකා මහත්මිය බොහොම ස්තුතියි ඔබතුමීට. බොහොම ස්තුතියි ඔබතුමාට. එහෙනම් අද ජනරාවේ සමාප්තිය අපි හම්බෙනවා හෙට දවසෙත් ජනරාවෙන්. අද අපේ කණ්ඩායම රාජීව් නානායක්කාර අද නාද සංකලනය කළන දිසානායක ශ්‍රව්‍ය දෘශ්‍ය සංකලනය පවිත්‍රා කේශිනී නානායක්කාර නිෂ්පාදනය කළේ මම ගයන් කෞශල් ජයවීර. ජනමන පුබුදන ජනහද අමතන ජනසෙත සලසන ජනරාවය ජනසෙත සලසන ජනරාවය